Gambling addiction is more dangerous than poison. I have spent my whole life experiencing different type of casino games and now I pay for 3 to 4 hours a day. Playing at the casino is just fun and not a way to make money. Always remember gambling isn't for everyone. So never take it lightly and never try. සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ කෝල් බෙට් කියන එකේ කොහොමද බෝනස් එහෙම අපි බලාගන්න කියලා. මගේ account එකේ දැන් තියෙන රුපියල් 2,32,856ක් live account එක. මෙනු කියන එකට ගිහිල්ලා මම මේක refresh කරලා බලනවා ඔයාලට වෙනවා ඇති. ඊට පස්සේ ඔයාලට මේකේ බෝනස් සම් වෙනවා රුපියල් 30,000ක්. ඉස්සෙල්ලම ඒ කියන්නේ පළවෙනි ඩිපොසිට් එක ඔයාලට ඩබල් කරගන්න පුළුවන්. ඒ වගේම ආයෙ ඔයාලට පුළුවන් මේ කැසිනෝ වලට රුපියල් 50,000ක් වෙනකම් ඔයාලට බෝනස් එක අරන් ගන්න පුළුවන්. ඔයාලේ බෝනස් එක අරගන්න නම් ඔයාලා මේ චිකන් නේ ওই පැත්තේ තියෙන චිකන් කියන එක ඒ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට බෝනස් අරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ඒ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා account එකක් create කරලා මම කලින් වීඩියෝස් වල කියලා දුන්නා වගේ ඒවා verify කරලා ඊට පස්සේ තමයි ඔයාලට මේක වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේකේ බෝනස් එහෙම බලාගන්න පුළුවන්. ඔයාලට මෙතන මේ නගේ ප්‍රොමෝ කෝඩ් එක දාලා දැන් chicken කියන ප්‍රොමෝ කෝඩ් එක දාලා account එකක් හැදුවට පස්සේ ඊට පස්සේ ඔයාලට මේ account එක උඩ ක්ලික් කරහත්තාම බලන්න පුළුවන් ඔයාලගේ මෙතන බෝනස් account කියලා එකක් පෙන්නයි. මගේ දැන් මේක පෙන්නන්නේ නැහැ. මගේ දැන් මේ මගේ පරණ account එකකින් ඉඳලා මෙතන බෝනස් account කියලා එකක් පෙන්නයි. ඊට පස්සේ පුළුවන් ඔයාලට ඒ බෝනස් account කියන උඩ ක්ලික් කරගෙන ඊට පස්සේ ඔයාලට ඒක මාරු කරගන්න පුළුවන්. මාරු වුණාම ඔයාලට රුපියල් ඒ කියන්නේ රුපියල් 500ක් දැම්මොත් එහෙනම් රුපියල් 500ක් ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ 100%ක බෝනස් එකක් තියෙනවා. ඇස්සේ ඔයාලා ඒක අරගෙන ඔයාලා මෙතන තියෙන පොපියුලර් කියන එකට යන්න ඕනේ. පොපියුලර් කියන එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා මෙතන හෝම් එකේ බලා ගන්න පුළුවන් ඕල් කියන එකක් තියෙනවා. මෙතන තියෙන ඕල් කියන එකට යන්න. ඕල් කියන එකට ගියාට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මේ දැන් ලයිව් ප්ලේ වෙන ඒවා තමයි මේ තියෙන්නේ. අපිට හම්බෙන එකෙන් බෙට් ස්ලිප් දැම්මොත් විතරයි අපිට ඒක ඊට පස්සේ මේන් account එකට ගන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම තමා මේකේ වැඩ යන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ක්‍රිකට් කියන එක මම සිලෙක්ට් කරගන්නවා. මට දැන් පෙන්වන්න විදියක් නැහැ. මගේ දැන් මේව නැහැ. ඒ කියන්නේ මගේ දැන් මේ පරණ account එකනේ. ඊට පස්සේ මෙතනින් මෙහෙම ඔයාලට කැමති මැච් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙහෙම එකක් මේක ඊට පස්සේ ඔයාලා මෙතනින් බලන්න පුළුවන් මෙහෙම ඔඩ් නම් මනම් තියෙනවා. මේවා උඩ මෙහෙම ක්ලික් කරලා ඇස්සේ ඔයාලට මේ විදිහට තමයි දාගන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ඒ විදිහට තමයි මේකේ බෝනස් අරගන්න තියෙන්නේ. ඔයාලා ඩිපොසිට් බෝනස් අනිවාර්යෙන් ඔයාලා ඩිපොසිට් එක දාත් මේ ඔයාලට අර මෙතන භාවිත ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නේ ඊට පස්සේ බඩේ මේකේ භාග්‍යයක් ඉඳලා ඊටසේ ඔයාලට මේ විදිහට තමයි මේකේ බෝනස් ටික ක්ලේම් කරගන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට වීඩියෝ එක තේරෙනවා කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ පැත්තේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක දාලා අනිවාර්යෙන් account එකක් ක්‍රියේට් කරලා බලන්න.